ජීවමාන දෙවි පියාණෙනි, අබ්බා පියාණෙනි කියලා හඬ ගසන්ට ඔබ වහන්සේ දීලා තියෙන ඒ ආධිපත්‍ය ගැන ස්තුතිවන්ත වෙමි. ජේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ වහන්සේගේ පාද පාමුලම යටත් වෙනවා. ස්වාමීන් වහන්සේ අද දවසේ මම ජීවත් වෙන නිසා ස්තුතියි. මම ජීවත් වන්නේ ඔබ වහන්සේගේ අනුග්‍රහය සහ කරුණාව නිසා පමණයි. ස්වාමීන් වහන්සේ අද දවසට මුහුණ දෙන්න අවශ්‍ය ශක්තිය, ධෛර්යය, බලය ඔබ වහන්සේ මට නිදහස් කර ඇති නිසා ස්තුතිවන්ත වෙනවා. ස්වාමීන් වහන්සේ මේ අන්ධකාර ලෝකයේ තුල ස්වාමීන් වහන්සේ ඉදිරියට මේ යන්න ඔබ වහන්සේගේ ආලෝකය ලබා දීලා තියෙන නිසා ස්තුතිවන්ත වෙනවා. ස්වාමීන් වහන්සේ මනුෂ්‍යයන් සමග ගනුදෙනු කිරීමේදී ස්වාමීනි ඔවුන් සමග මිශ්‍ර නොවි ගනුදෙනු කරන පිණිස ඔබ වහන්සේ මට දීලා තියෙන ප්‍රශ්නාව නිසා ස්තුතිවන්ත වෙනවා. ස්වාමීන් වහන්සේ ලෝකයේත් සමග මිශ්‍ර නොවෙන්න ඔබ වහන්සේ මාව ආරක්ෂා කරන්න ස්වාමීන් වහන්සේ. ස්වාමීනි මගේ හොඳම ආරක්ෂකයාන ඔබ වහන්සේ පමණයි. මා ඔබ වහන්සේගේ බැටළුවා වෙමි. ඔබ වහන්සේ මගේ එඬේරාය. ස්වාමීන් වහන්සේ අද දවසේ භෝජනය මට සපයන නිසා ස්තුතියි. අද දවසේ මගේ සියලුම අවශ්‍යතාවයන් සම්පූර්ණ කරන නිසා ස්තුතිවන්ත වෙනවා. ස්වාමීන් වහන්සේ දවසේ කරදරයේ දවසට සෑහේ නිසා ඔබ වහන්සේ අද දවසේ කරදරය මගෙන් පහ කරන නිසා ස්තුතියි. මගේ ජීවිතයට ස්වාමීනි උසුල ගන්නට බැරි පාරක් ඔබ වහන්සේ තබන්නේ නැති නිසා ස්තුතිවන්ත වෙනවා. ස්වාමීන් වහන්සේ ජීවිතයට එන අභියෝගවලට මුහුණ දෙන්න ඔබ වහන්සේගේ බලය මට නිදහස් කර ඇති නිසා ස්තුතියි. සුදාත්මයන්නි ඔබ වහන්සේගේ සුදාත්ම බලය නිසා ස්තුතිවන්ත වෙනවා. පියාණන් වහන්සේ ඔබ වහන්සේගේ නාමය ගෞරවයට මහිමයට පත් කරන පිණිස මට ජීවත් වෙන්න උපකාර කරන්න ස්වාමීනි. ස්වාමීන් වහන්සේ මගේ දැන නොදැන වුණා වූ හැම දුර්වලකමක්ම අඩුපාඩුවක්ම ස්වාමීන් වහන්සේ කමා කළ මැනව. ස්වාමීන් වහන්සේ මගේ අශුද්ධ තැන් ස්වාමීනි මට ඉවත් කරගන්න ස්වාමීනි. මට ස්වාමීනි ඔබ වහන්සේගේ කරුණාව ලබා දෙන්න. ස්වාමීන් වහන්සේ සිත අපවිත්‍ර වෙනවා කියලා ඔබ වහන්සේගේ වචනය කියලා තියෙනවා. ස්වාමීනි මගේ සිත අපවිත්‍ර නොවි වග බලා ගන්න පිණිස ඔබ වහන්සේගේ සුදාත්ම බලය මා තුළ නිදහස් කරන්න. සුදාත්මයන්නි මගේ හදවත තුළ රජ කරන්න ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ ඒ දරුකම ආරක්ෂා කරගන්න මට උපකාර කරන්න. අද දවසේදී ඉදිරියටම යන්න ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ බලය මට නිදහස් කරන්න. ස්වාමීනි ඔබ වහන්සේ මට දීලා තියෙන හැම දෙයක්ම නිසා ස්තුතියි. මගේ ජීවිතයට නුසුදුසු හැම දෙයක්ම මගේ ජීවිතයෙන් ඉවත් කර ඇති නිසා ස්තුතිවන්ත වෙනවා. මගේ යහපත් දෙව් පියාණනි ඔබ වහන්සේගේ කරුණාව මට සෑහේ. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුතියි. ජේසුස් වහන්සේගේ අතිශුද්ධ නාමයෙන්. ආමෙන්.